ඔයාලත් ඉතින් මේ වහින දවස්වල හරි පරිස්සමෙන් යන්න ඕන. ඉතින් හිතා ගන්න බැරි විදිහට තමයි වාහන හැප්පෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක අතරමැදදී වාහන දෙකක් හැප්පෙන හැප්පිල්ල. හිතා ගන්නත් බැරි විදිහට තමයි හැප්පෙන්නේ. ඉතින් මේ නිශ්ශබ්දව තියෙන පාරේ එකපාරට වාහනයක් හැප්පෙනවා කියන්නේ හිතා ගන්න බැරි. වාහන මුකුත් නැහැ. ඒත් එකපාරට ඉතින් අර සුනාමියක් ආපු වගේ තමයි ඩෝන් ගාලා ගිහිල්ලා වදිනවා. ඉතින් මම දැන් මෙතෙන්දි බලන් ඉතින් මමත් හිමින්සරේ කාර් එක ස්ටාර්ට් කරන් ඉස්සරහට යද්දි තමයි මම මේ සීන් එක දැක්කේ. ඉතින් හිතා ගන්න බෑ තප්පර ගානයි. ඉතින් තප්පර ගාන. ඒ කියන්නේ අපි හිතමුකෝ අපි 70ට ගියා කියලා 70ට ගිහලා අපි කියමු ෆෝන් එක රින් වුණා කියලා. උත්තර පස්සේ අපි මේ කියන්නේ වාහනේ පිටිපස්සෙන් මීටර 10ක් 15ක් තියන් ගියා කියමුකෝ. එතකොට හිතන්න ෆෝන් එක පොඩ්ඩක් මෙහෙම කරලා බලනකොට SP ගහනකොට අර කාර් එක ඉස්සරහා බ්‍රේක් කරලා කියමුකෝ. ඒතොර වදින්නේ නැද්ද? ආන් එහෙම තමයි වාහන හැප්පෙන්නේ ගොඩක්. ඉතින් ගොඩක් අවධානය වෙනස් වුණ ගමන් අනිවාර්යෙන් වාහන එකට එක හැප්පෙනවා. ඒක දුකක් නෑ.